ඔබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කුමා කරාටේ ඇකඩමිය අපි අලුත් වැඩසටහනක් අද දවසේ ඔයාලට කියන්න උත්සාහ කරන්නේ විශේෂයෙන්ම 2025 වර්ෂයට අපි මොකද්ද දරුවෝ වෙනුවෙන් කරන්න කියන වැඩේ තමයි අද දැස්සේ මේ කතා කරන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම කුමා කරාටේ අපි කරන්නේ ගොඩක් දේවල් මේ දරුවෝන්ගේ ඉදිරි දැක්ම එහෙම නැත්නම් ඉදිරි එයාලගේ අනාගතේ කොහොමද යහපත් කරන්න අපි මොනවද ගන්න ක්‍රියාමාර්ග කියන එක තමයි කරන්නේ. ඉතින් මෙතන ඔයාලට පේනවා කටුවනද පැලයක් තියෙනවා. මේක 2023 වර්ෂයේ අපි අවුරුදු උත්සවයක් කරා පොඩි ළමයි එකතු කරගෙන අපේ ගමේ අපි පදිංචිව සිටින ප්‍රදේශයේ මේක අවුරුදු දෙකක් ඇතුළත මේ වෙනකොට මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ලබන අවුරුද්දේදී අනිවාර්යෙන් මේකේ ඵල හට ගන්නවා. ඉතින් එදා ඒ දිනේම අපි කරපු අනිත් වැඩසටහන තමයි එහෙම නැත්නම් අනිත් පැලේ තමයි මේ තියෙන්නේ 2023 වර්ෂයේ හදපු ඒ පොල් පැලේ. එදත් ඒ ආපු ඒ කණ්ඩායම ඒ දරුවෝ තමයි එකතු වෙලා මේ වැඩේ අපි කරේ. ඉතින් ඔයාලට පේනවා ඇති කුමා කරාටේ යම්කිසි ඵලදායී දෙයක් කරනවා මේ ලෝකෙට එහෙම නැත්නම් මේ සමාජයට කියලා ඔයාලට හිතන්න දෙයක් තමයි මෙතන අපි හදලා තියෙන්නේ. අපි ගිහින් බලමු 2024 වර්ෂයේ අපි කරේ මොකද්ද කියන එක. ඒකත් කතා කරලා අපි එතනින් එහාට කතාව සම්බන්ධයෙන් සම්බන්ධ අපි 2024 වර්ෂයේ අප්‍රේල් 13 වෙනිදා හිටවපු ගහ තමයි මේ තියෙන කෝලිකුත්තු පැලේ. දැන් මේ වෙනකොට ඵල දරන්න ආසන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ වර්ෂයක් සම්පූර්ණ වෙන්න ඇවිල්ලා තියෙනවා. මොකද මෙතන ජලය සැපවීම ටිකක් අපහසුයි. නමුත් කෙසේ වෙතත් අපි ඒ ගහ නොමැරි මේනකොට යථා තත්ත්වයට අරගෙන තියෙනවා. ඒ දිනේම මෙතන තිබිච්ච පැලේ තමයි මේ අනිත් සීනි කෙසෙල් පැලේ. ඉතින් කෙසේ වෙතත් අපි මේ ගස් දෙකම කොහොම හරි ආරක්ෂා කරගෙන තියෙනවා. කුමා කරාටේ ඇකඩමිය විදිහට අපි දෙයක් පටන් ගත්තොත් එහි ප්‍රතිඵලය සමාජගත කරනවා කියන එක තමයි අපි කියන්නේ. ඉතින් අපි කරපු දේවල් වල යම් ප්‍රතිඵල අපිට දකින්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මෙතන ගස් හිටවන එක විතරක් නෙවෙයි අපේ බලාපොරොත්තුව කුඩා දරුවෝ එහෙම නැත්නම් මේ සමාජයට අනාගතයට අපේ රට බාර ගන්න ඉන්න දරුවෝ කොහොමද හැඩගස්සන්නේ කියන එක තමයි කුමා කරාටේ කරන්නේ. ඉතින් අද අපි විශේෂයෙන්ම මේ කතා කරන්න උත්සාහ කරන්නේ මම බලාපොරොත්තු වුණා කුඩා දරුවෝ ටිකත් මේ වීඩියෝ එකට ගන්න. නමුත් YouTube එකට දාන නිසා කුඩා දරුවෝ සම්බන්ධ නොකර මේක කතා කරන්න උත්සාහ කරන්නේ මේ අවුරුද්දෙත් අපිට මේ අවුරුදු උත්සවය අපි හිතනවා අප්‍රේල් 13 වෙනිදා හෝ 12 වෙනිදා මේ අවුරුද්දේ කරන්න. ඉතින් ඒකට මෙතෙක් මට දායකත්වයේ ලබා දීපු ඒ සියලු දෙනාට මම ආරාධනා කරනවා අපේ වැඩේට පොත්පත්, පෑන් පැන්සල්, බෑග්, සපත්තු ඒ වගේ දේවල් තමයි අපිට තෑගි විදියට දෙන්න ඒ කට්ටිය ලබා දුන්නේ. ඉතින් මම මේ අවුරුද්දෙත් ඒ වැඩිහිටි මේක බලන ඔබ සියලු දෙනාට කියන්නේ අපි මේ කරන වැඩේ සාර්ථකද නැද්ද කියලා ඔයාලට දකින්නකොට පේනවා. ඉතින් මේ අපි බොරුවට ළමයි උසස් පෙළ මට්ටමට එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ මට්ටමට ආවට පස්සේ එයාලා වෙනස් කරන්න විවිධ වැඩසටහන්, පෞරුෂත්ව වැඩසටහන්, එයාලගේ ආකල්ප සංවර්ධන වැඩසටහන් කරන්න උත්සාහ කරාට ඒවල ප්‍රතිඵල අඩුයි. එහෙම කරපුවල ප්‍රතිඵල විදියට තමයි අද දවස් වෙනකොට හිරගෙවල් වල මහා තනතුරු වල ඉන්න මිනිස්සු හිරගෙවල් වල ඉන්නේ. ඉතින් ඒක සමාජයේ ඔයාලා අහනවා දකින්නවා. ඉතින් අපි කියන්නේ කුමා කරාටේ මම පුද්ගලිකව දරන මතයක් තමයි දරුවෝ කුඩා කාලේ ඉඳලා නියම විදිහට පඩිපෙලක් වගේ හැඩගස්සලා ගෙනිච්ච නැත්නම් එයාලා ප්‍රතිඵල අනාගතයේදී එයාලගේ හොඳ ප්‍රතිඵල දකින්න අපහසුයි. ඉතින් පොත්පත් වලින්ම දැනුමෙන්ම සියල්ල සම්පූර්ණ කරන්න අපහසුයි. ඉතින් මේ සබාදහමත් එක්ක යන ගමනක් තමයි අපි දරුවන්ට හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ තනියෙන් දරන උත්සාහයක් මේක. ඒ නිසා මේකට සියලු දෙනාගේ සහයෝගය මට අවශ්‍යයි. මම බලාපොරොත්තු වෙනවා 2025 වර්ෂයේ අවුරුදු උත්සවය සරත්කාරයෙන් සාර්ථක කරගෙන ඒ දරුවන්ගේ අනාගතයට අවශ්‍ය මූලික સિદ્ધාන්ත මේ අවුරුද්දෙත් අපි යාලට අදහසක් දෙනවා. අවුරුද්දේ කොහොමද අපි මේක ක්‍රියාත්මක කරන්නේ කියන එක, ඊට අමතරව යාලගේ ජීවිත හැඩගස්සන්නේ කොහොමද කියන එක ගැන යාලට යම් අවබෝධයක් අපි ලබා දෙනවා. ඉතින් ඒ වැඩසටහන් ටික මට කරගෙන යන්න මේ වීඩියෝ එක බලන, දකින, අහන ඕනි කෙනෙකුට මම හිතනවා අනේ මමත් උදව් කරත් හොඳයිනේ කියලා. ඔයාලා වියදම් කරන මුදල් වලින් ඔය සිගරට් වලට, අරක්කු වලට, එදිනදා විවිධ අනවශ්‍ය වියදම් වලට යොදවන මේ මුදල් වලින් යම්කිසි කොටසක් අපේ මේ වැඩසටහනට අපේ මේ කුඩා දරුවන්ගේ සතුට වෙනුවෙන් දායක කරන්න කියලා තමයි මම ඉල්ලීමක් කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි. ඔයාලා මේ ගැන හොඳ අවබෝධයෙන් අවධානයෙන් කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි 2025 වර්ෂයේ ඔබ සියලු දෙනාටම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. නවතිනවා. ඉතින් ඔබට ජය.